මං වැඩ කරේ කොළඹ. කොළඹ වැඩ කර කර ඉන්නකොට එක දවසක්ද මට කෝල් එකක් ආවා. ගෙදරින් තමයි කෝල් එක ආවේ. මං ආන්සර් කරා. ආන්සර් කරාට පස්සේ මට දැනුණු විදියට ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මට ගෙදර යන්න ලොකු උවමනාවක් ආවා. මං ගිහිල්ලා අපේ බොස්ට කතා කරලා කිව්වා සර් ගෙදර පොඩි ප්‍රශ්නයක්. මට නිවාඩුවක් ගන්න ඕනේ. ඉතින් බොස් කිව්වා හරි ඔයාට නිවාඩු දෙන්න පුළුවන්. හැබැයි ඔයාට අද රෑ දැන් හෙට ඉඳන් නිවාඩු ගන්නවා නම් ඔයා අද රෑ වෙනකන් ඔයාට වැඩ කරන්න වෙනවා. ඔයාට පුළුවන් ද අද රෑ වෙනකන් වැඩ කරන්න කියලා බොස් මගෙන් ඇහුවා. මං කිව්වා හරි කමන්නේ සර් පුළුවන් මට පුළුවන් මං වැඩ කරන්න කියලා මං බොස්ට කිව්වා. සාමාන්‍යයෙන් මට ඕෆ් වෙන්න තියෙන්නේ හවස 5ට. එදා මට රෑ 11 වෙනකන් වැඩ කරන්න වුණා. ඉතින් මම රෑ 11ට වැඩ ඉවර වෙච්ච ගමම්ම ටක් ගාලා ඇඳුමක් දාගත්තා. ඇඳුමක් දාගෙන බෑග් එක ඇඳුම් දෙක තුනක් දාගත්තා. බෑග් එකත් එල්ලගත්තා. ගියා බස් ස්ටෑන්ඩ් එකට. බස් ස්ටෑන්ඩ් එකේ නතර කරලා තිබ්බ බදුල බස් එකක්. මම වැඩි බෝඩ් එක බැලුවේ නෑ. මම ටක් ගාලා නැග්ග බස් එකට. බදුල්ල කියලා ලාවට දැක්ක ටක් ගාලා නැග්ග බස් එකට. ඔන්න දැන් බස් එකේ සීට් එකකුත් මට හම්බුණා. මට ඒ වෙලාවේ තිබ්බ ඇඟේ මහන්සියට මට නිින්ද ගියා බස් එකේ. ඔන්න දැන් පැය දෙකක් විතර මට නිින්ද ගියා. එකපාරට මම ඇහැරුනේ කොන්දොස්තර ඇවිල්ලා කෑ ගහලා කිව්වා මාළි ටිකට් ගන්න කියලා හයියෙන් කිව්වා. මට එකපාරට මං ගැසියව නැගිටලා අම්මා පැය දෙකක් විතර නිින්ද ගිහිල්ලානේ. අයියේ මේ මට ටිකට් එකක් දෙන්න බදුලට. ඊට පස්සේ කොන්දොස්තර හරි පුදුම කතාවක් කිව්වා. අයියෝ මල්ලි වා මේ බදුල යන්නේ නෑ මේක. මේක යන්නේ යාපනේ. බහින්න කියලා කොන්දොස්තර මා බස් එකෙන් බස්සලා බස් එක ගියා යන්න. මං කල්පනා කරා මොකක්ද ඒ උනේ? බලනකොට ඇත්තටම මම බදුල බස් එකකට කියලා යාපනයේ බස් එකකට නැගලා තියෙන්නේ. කෙලියනේ තාප්පෙටම කරන්න දෙයක් නැහැ. ඉතින් අහපව් මේ කොළඹට යන බස් එකක් බලලා ආයේ කොළඹට යන්න තමයි වෙන්නේ කියලා මං එහෙමම ප්‍රධාන පාරේ ඔහම අයිනක ඔහම හිටියා. බලනකොට මේ එක බස් එකක් තියා වාහනයක්වත් දකින්නවත් නැහැ පැත්තේ. කඩයක් තියා ලයිට් එකක්වත් නැහැ පාරේ. දැන් මං ඔහොම ඉන්නකොට මේ අංකල් කෙනෙක් ටෝච් එකක් ගහගෙන පාරේ එහා පැත්තෙන් යනවා පේනවා. මං ටක් ගාලා පාරේ එහා පැත්තට ගිහලා මං කිව්වා අංකල් අනේ අංකල් මං කොළඹ ඉඳන් ආවේ බැරි වෙලා වැරදි බස් එකට නැගලා අංකල් අනේ මට අපෝ කොළඹට යන්න ඕනේ. කොළඹට යන බස් එකක් එහෙම තියනවද අංකල් කියලා මම ඇහුවා. අංකල් කිව්වා ඊට පස්සේ අයියෝ පුතා දැන් බස් නෑ. ඔයාට උදේ පාන්දර වෙනකම් ඉන්න වෙනවා පුතා. කියලා අංකල් හදිසියෙම ගියා යන්න. දැන් මං කල්පනා කරා හයි අංකල් කියපු කතාව ඇත්ත වෙන්න පුළුවන්. මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක මේ පාරේ බස් එකක් යන එක නම් සුවර් නෑ. බස් එකක් තියා වාහනයක් පේන තෙක් මානිකවත් නෑ. කියලා මේ මම දැන් ප්‍රධාන පාර දිගේ ඉස්සරහට ඔහම ගියා. ඇත්තටම මට ගෙදරක් තමයි හොයාගන්න උවමනාව වුණේ. වතුර ටිකක්වත් ඉල්ලගෙන බොන්න මට පුදුම වතුර තිබහක් තිබ්බේ. වැඩ පොලේ ඉඳන් හදිස්සියට එළියට ආවට මට වතුර බෝතලයක්වත් දාගන්න බැරි වුණා. ඔන්න දැන් මම යනකොට පාරෙන් යටපැති පොලේ අතුරු පාරක් තිබේ. අතුරු පාර දිගේ ඕම ඉස්සරහට ගියා. ඉස්සරහට යනකොට ටික දුරක් යනකොට ලොකු ෆ්ලෑෂ් ලයිට් එකක් ගහලා තියෙනවා මේ කොහොම ගහක ලොකු ෆ්ලෑෂ් ලයිට් එකක් ගහලා තියෙනවා පාර පැත්තට. මං කල්පනා කරා හරි මේ පැත්තේ නම් අනිවාර්යෙන්ම ගයක් තියෙන එක තියෙනවා දැන් බලන්න ෆ්ලෑෂ් ලයිට් එකක් ගහලා තියෙනවනේ කියලා මං බැලුවා ඔහොම ඉස්සරහ. බලනකොට ලොකු ගෙදරක් තියෙනවා ඉස්සරහ. ඒ ගෙදර ගොඩාක් කට්ටියක් ඉන්නවා පේනවා. මං බැලුවා මේ මොකද මෙච්චර කට්ටිය මලගයක් වෙන්නේ. බලනකොට මලගයක් තමයි. දැන් මට පේනවා කට්ටිය වාඩි වෙලා ඉන්නවා, කට්ටිය කැරම් ගහනවා, තව කට්ටිය තේ අල්ලනවා. දැන් මට ඔහොම පේනවා. මං දැන් මේ පැත්තට ඔහොම යනකොට ඒ අතුරු පාර අයිනේ මිහිට වෙන්න පොඩි පීල්ලක් තිබ්බා. ඒ පීල්ල ගාව මට ෆ්ලෑෂ් ලයිට් එකේ එළියට දැන් මට පේනවා මේ පීල්ල ගාව මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මිනිස්සු දෙන්නෙක් කතා කර කර ඉන්නවා. මම ගියා එතනට ගිහිල්ලා මම කිව්වා මට වෙච්ච දේ. හැබැයි ඒ මම කියපු කිසිම දෙයකට මේ මිනිස්සු දෙන්න මගේ දිහා හැරලවත් බැලුවේ නෑ.
මම අහපු අඩුම ගානේ මම ඇහුව දේ කරවත් ඒගොල්ලෝ මට කිසිම උත්තරයක් දුන්නෙත් නැහැ. මං කල්පනා කරා මේගොල්ලෝගේ කන් ඇහෙන්නේ නැද්ද? නැත්තම් මේගොල්ලෝ මම කියන දේවල් ගණන් ගන්නද? ඒ වගේම මේ දෙන හැසිරෙන්නේ අමුතු විදියට. මං කල්පනා කරා මේ දෙන අඳුර නැති මිනිසුත් එක්ක කතා කරන්නේ නැතුව ඇති. කමක් නැහැ කියලා මම මේ දෙනව මගේ හැරලා මම ගියාට ගේ පැත්තට. ගේ පැත්තට ගියා. ගේ පැත්තට ගිහිල්ලා දැන් මට දැන් පේනවා ගොඩාක් කට්ටියක් ඉන්නවා. ඔන්න දැන් මං ගියා මිදුල්ට. මිදුල්ට ගියාට පස්සේ මට පොඩි අමුත්තක් දැනුණා. සාමාන්‍යයෙන් අර මලකෙවල ඕන තරම් මලකෙවල වලට ගිහින් තිනවට ඒ මලකෙදට මොකක් හරි අමුත්තක් මට දැනුණා. ඒ හිටපු කට්ටියත් ටිකක් වැඩ කරන්නේ හිමින්, යන්න එන්නේ හිමින්. අර මං කිව්වේ කැරම් ගහන සෙට් එකක් හිටියා කියලා. ඒගොල්ලෝ කැරම් ගහන්නේ එන හිමින්. ඒ වගේම අතන අර මේ පැත්තට එන පොල් ටිකක් තියාගෙන පොල් ටිකක් පාඩලා හිටියා. ඒගොල්ලෝ කතා කරන්නේ එන හිමින්. වගේම අර අතපය එහෙම හැසිරෙන්නේ එන හිමින්. ඒ වගේම ගෑනු කෙනෙක් තේ ඇල්ලුවා. තේ ඇල්ලන්නේ එන හිමින්. මම කල්පනා කරා මගේ මේ තියෙන ඇඟේ මහන්සිය නිසා මට මේ විකාර දේවල් පේන්නේ. මේක ඉතින් මල විතරක්නේ. ඉස්සලාම මල්ලගේ ඇතුළට ගිහිල්ලා මිනිහත් බලලා ඊට පස්සේ පුටුවක් ඇදගෙන මේ අයිනෙන් නිදාගන්න හෙට උදේටම කොළඹට යන්න බැරි ආපහු. දැන් ඉතින් මහා පාරේ ඉන්නත් බෑනේ. හිමීට සේෆ් එකේ මේ අයිනෙන් පුටුවක් ඇදගෙන මෙහි නිදා ගන්නවා කියලා හිතාගෙන මම ගියා ගේ ඇතුළට. ඉස්සලාම මිනිහ බලන්නත් ඕනේ. ඒක නිසා ගේ ඇතුළට ගියා. ගේ ඇතුළට ගියාට පස්සේ දැන් මට පේනවා ගේ ඇතුලේ කට්ටිය ගොඩාක් ඉන්නවා. හැබැයි මිනිහ නෑ. සාමාන්‍ය මල ගෙදරක සාලි මිනිහ තියෙනවනේ. ඒ මල ගෙදර සාලි මිනිහ තිබ්බේ නෑ. මම බැලුවා ඉන්න කට්ටියගේ මෝනවල් දිහා. ඒ මෝනවල් හරිම අමුතුයි වගේම ඒගොල්ලෝ ඔහම උඩ එක දිගට හැමෝම මල ගේ ඇතුළේ හිටපු හැමෝම එක දිගට ඔහම උඩ බලාගෙන ඉන්නවා. මං කල්පනා කරා දැන් මේගොල්ලෝ මේ උඩ තියෙන මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා ඇති ඒත් මේ හැමෝම බලාගෙන ඉන්නේ ඇයි කියලා මට පොඩි බයක් හිතුණා උඩ බලන්නත්. ඒ ඉන්න කට්ටියත් අමුතුයිනේ. ඒත් මං හිමීට ඔහම උඩ බැලුවා. උඩ බලනකොට කියන්න මොකද්ද වගේ මට පුදුම දැන් උනත් මට පුදුම බයක් හිතෙන්නේ ඒක කියනකොට. ඔහම උඩ බලනකොට මිනි පෙට්ටිය දෙපැත්තෙන් ලණු දෙකක් දාලා යටලියේ ඉල්ලලා. ඒ වගේ දෙයක් මං මගේ ජීවිතේ පළවෙනි වතාවට මං දැක්කේ. මට හිතා ගන්න අමාරුයි සාමාන්‍යයෙන් දැන්. ඒත් ඉතින් මෙහි තියෙන මොකක් හරි චාරිත්‍රාක්වත්ද දන්නේ නැහනේ. එහෙම හිතලා මං හිටියා. ඒත් දැන් මට ගොඩාක් ලොකු අමුත්තක් දැනුණා. දැන් මට මෙතනින් දුවන්නත් හිතෙනවා. මං දැන් ඔහොම වටපිට බැලුවා. වටපිට බලනකොට අර මිනිස්සු ටික අතරේ පොඩි ළමයෙක් ඉන්නවා. අවුරුදු 7ක 8ක විතර. මම බැලුවා ඒ ළමයාගේ මූණ දිහා. ඒ ළමයාගේ මූණ ටිකක් හරි අමුතුයි. ටිකක් මේ පැත්ත පිච්චිලා වගේ. ඒ වගේම මේ පැත්ත මොනවද එක දිගට ගලනවා කටින්. මේ ටික පිච්චිලා වගේම මේ කටින් මොනවද එක දිගට ගලනවා. දැන් මේ ඇඳුමෙත් දැන් මට පේනවා බැක්ටීරියාගෙන යනවා. මට ඒක දැක්කම නම් ලොකු බයක් ආවේ. දැන් නම් ඉතින් මට මෙතනින් කෑ ගහගෙන දුවන්න හිතෙනවා. ඇත්තටම කෑ ගහගෙන දුවන්න හිතෙනවා. හැබැයි මට එතනින් කෑ ගහගෙන දුවන්න හිතුණට මං තීරණය කරා නෑ මෙතනින් කෑ ගහලා දුවන්න හොඳ නෑ. මම මෙතනින් කෑ ගහලා ඊට දුවන්න පටන් ගත්තොත් මේ ඉන්න කට්ටිය මොන විදිහට මට ප්‍රතිචාර දක්වයිද දන්නේ නෑනේ. ඒක නිසා ආවා වගේම හිමීට අහපව් යනවා කියලා හිතාගෙන අර බෑග් එකත් මං ඔහම තියාගෙන හිමීට අඩිය තියලා මං ගියා උළුවස්ස ගාවට. ඉස්සරහා උළුවස්ස ගාවට. දැන් උළුවස්සේ මං බැලුවා එළිය. එළිය කට්ටියගේ කිසිම වෙනසක් නැහැ. ඒගොල්ලෝ හිටියා වගේම එහි විදිහටම ඉන්නවා. දැන් මං උළුවස්සෙන් එළියට කකුල තියන්න හදනවාත් එක්කම මට පොඩි අමුත්තක් දැනුණා. කවුරු හරිම මම දිහා බලාගෙන ඉන්නවා කියලා මට හිතුණා. මම බයෙන් බැලුවා පිටිපස්සේ. බලනකොට මල්ල ගෙදර හිටපු ඇතුලේ හිටපු ඔක්කොම ටික මගේ දිහා බලාගෙන ඉන්නවා එක දිගට.
කිව්වා මේ මට ආපු බයට බෑග් එක විසික් කරලා දාලා කෑ ගහගෙන දිව්වා එළියට. එළියට මම කෑ ගහගෙන දුවන අතරේ මට නිකන් වටපිට බැලුණා. වටපිට ඉන්න කට්ටිය මොනවා කරයිද දන්නේ නැහැ. අනික මේ ඇත්ත මිනිසුත් මේ මට නම් හිතෙන්නේ මේ බේස් වලාගත්ත රාක්ෂයෝ ටිකක් දුවන. මං කෑ ගහගෙන එළියට දුවනකොට මම බැලුවා වටපිට ඉන්න මිනිස්සු දිහා. කිසිම හැලහොල්මනක් නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සෙක් කෑ ගහන දුවනකොට නැගිටලා හරි බලන්න එපා. ඒ මිනිස්සු බලන්නේ නැහැ. ඒ මිනිස්සුගේ වැඩවල. දැන් මට 100,000ක් සුවර් මේ ඉන්නේ ඇත්ත මිනිස්සු නෙවෙයි. අනිවාර්යෙන් එක්කත් මේ හොල්මන් නැත්තම් වෙස් වලාගෙන ඉන්න රාක්ෂයෝ ටික කියලා හිතාගෙන මම මේ අතුරු පාරට පැනලා අතුරු පාර දිගේ දුවගෙන ගියා. ඒ දුවගෙන යනකොට අර පීලකාව හිටපු මිනිස්සු දෙන්න ඒ විදිහටම ඉන්නවා. මට දැන් තවත් බයයි. මම දැන් කෑ ගහගෙන අතුරු පාර දිගේ දිගට දුවනවා. ඒ දුවනකොට දැන් මට පිටිපස්සෙන් කවුරු හරි කට්ටියක් දුවගෙන එනවා වගේ මට ඇහෙනවා. මම පිටිපස්සට බැලුවා. බලනකොට අර මල ගෙදර හිටපු ඔක්කොම මිනිස්සු ටික මගේ පිටිපස්සෙන් දුවගෙන එනවා. ඒ දුවගෙන එන්නේ එතන හිටපු මිනිස්සු ටික නෙවෙයි. ඊට වඩා ගොඩාක් වෙනස්. මට අර මිනිස්සු ටිකම තමයි දුවගෙන එන්නේ. ඒ දුවගෙන එන්නේ අර මල ගෙදර හිටපු මිනිස්සුන්ට වඩා ටිකක් අමුතු මිනිස්සු. ඒ කියන්නේ මෝනවල් විරෝපී වෙලා අතපය නිකන් මට එක කියන්න තේරෙන්නේ දුවනවත් වගේ මේ මිනිස්සු නිකන් පාවෙනවා වගේ. දැන් මගේ ඇඟ සීතල වීගෙන එන්නේ. දැන් මගේ කකුල් දෙක පාන නැති වීගෙන එන්නේ. හිතට හයිය ගත්තා. දැන් අර මල ගෙදර හිටපු උන් ටිකක් සේනාවකගේ මගේ පිටින් දුවනවා. දැන් මට මෙතන නතර වෙන්නත් බෑනේ. කකුල් දෙකට පුළුවන් තරම් හයිය අරගෙන මම දිව්වා. ඔන්න මම දැන් අතුරු පාර පහු කරගෙන පැන්න ප්‍රධාන පාරට. මම දුවලා නතර වුණේ ප්‍රධාන පාර මැද. ඒ නතර වුණේ මේ පැත්තෙන් ලොකු එළියක් එන නිසා. මම බැලුවොම ඇරලා බාන්නකොට ලොකු ලයිට් එළියක් අර පැත්තෙන් නම් මගේ දිහාට එනවා. මම බැලුවා තව ටිකක් කොහොම ලඟ වෙලා. බලනකොට ලොකු වාහනයක්. වාහනේට ගිඩින් ගාලා මාව හැප්පුණා. ඉතින් ඔන්න ඔච්චරයි මට මතක. පහුවදා මට සිහිය එනකොට මම හිටියේ හොස්පිටල් එකේ. මට තාමත් බයයි ඒක මතක් වෙනකොට. ඉතින් ඕක මට වෙච්ච දෙයක් නෙවෙයි. ඕක වෙලා තියෙන්නේ වෙනත් කෙනෙකුට. ඉතින් මම මේ කතාව ඔයාලත් එක්ක බෙදාගත්ත විතරයි.